මගේ පළවෙනිම vlog එක. ඉතින් අද ඉස්සෙල්ලා මම කරන්න යන්නේ බෙඩ්ෂීට් ටික මැෂින් එකට දාලා අපි පාඩම් කරමු. මගෙන් මොනවද තව ඔයාලට වීඩියෝ ඕනේ කියලා යටින් කමෙන්ට් එකකුත් දාන්න යන්න. තාම පළවෙනි vlog එක නිසා එච්චර quality එකටම ගේන්න බැරි වෙයි. ඉස්සරහට quality එකට වීඩියෝ ගේන්න. ඔයාලට මොටිවේෂන් එකක් ආවොත් මාව subscribe කරන්න. අදස් කරන්න. දැන් යම් මේ ටික සෝදන්න. දැන් වෙලාව 1:20 විතර ඇති. කොහොමද රෙකෝඩින් වගේකුත් තියෙනවා. ඒ ටිකත් බලන්න ඕනේ. එනయ్య. එතන ලස්සන view එකක් පේනවා. ඒකත් මම වෙනම vlog එකකින් ඔයාලට අරන් එන්නම්. This one's for you and me. Living out our dreams. දැන් වෙලාව 1:25යි. මට මේ රෙකෝඩින් එකට පැය එකමාරක් විතර යනවා බලන්න. බලමු එහෙනම් කොහොම වෙයිද කියලා. රෙකෝඩින් එකක් බලන්න උනාට මෙතනට ආවම තමයි මතක් වුණේ මට ස්කූල් එකේ තව වැඩ වගේක් තියෙනවා ගණන් වල. ඒකේ ලස්සන පොතක් හදන්න තියෙනවා අපි මෙදා පාර. ඒක හදලා එහෙනම් රෙකෝඩින් එක බලමු. මුල් පිටුව හැදුවා. ඒක නම් ඉතින් ලස්සනට ආවා. ඔයාලත් කියනවා මේක ලස්සනයිද කියලා. මේ තියෙන්නේ අනිත් පිටුව. මගේ අවසම සබ්ජෙක්ට් එක තමයි මැත්ස්. ඉතින් ඒක මම ලස්සන print out එකකුත් ගත්තා. අනිත් අවුරුද්ද මොටිවේෂන් එකක් විදිහට මේකත් ගත්තා. සාගරේ තරම් ආදරේ අරන් සාරා සිහිනේ නැතිලා පිරුමට කලින් සිනාමල් හොයන් පැතුසේ මාසිතුන් කතා කියන තරු දැසම ලියා දෙන්න මදියාසම කතා කියන තරු දැසම ලියා දෙන්න මදියාසම මధుරිත විඳිරේ වෙරළ තලේ ඇලුතු හසරන් මා
पास रह के भी थी दूरी, जाने कैसी थी मजबूरी. හිතපු විදිහටම වැටි කරා. දැන් වෙලාව 3:00 විතර ඇති. එහෙනම් අද මෙතනින් vlog එක නවත්තනවා. ඉස්සරහටත් තවත් ස්ටඩි vlog ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ vlog එක ගැන ඔයාලට හිතුණ දේවල් පල්ලෙහා කමෙන්ට් එකකින් දාන්න. ඉතින් ඒවට මම පුළුවන් විදිහට රිප්ලයි කරන්නම්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. බයි.